ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණයෙන් 4ක් පටන් අරන් 2ක් ඉවර කරලා තියෙනවා. ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමේ වාර්ෂික මහ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එය සංවිධාන කර තිබුණේ වැඩ කරමු රට හදමු යන තේමාවෙන්. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක රන්වල, චන්දන සූර්යාරච්චි යන මහත්වරුන් මීට එක්ව සිටියා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණයෙන් 4ක් පටන් අරන් 2ක් ඉවර කරලා තියෙනවා. තාමත් ඒකට තෙල් පුරව ගන්න බෑ. ඒකට අදාළ නල පද්ධතිය ඉවර නැති හින්දා. ඒ වගේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව රිෆයිනරිය පුළුල් කිරීමේ ව්‍යාපෘති බැරල් 50000 දවසකට පුළුවන්. අපි ඒක ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘතිය පටන් අරන් ඊයෝයි කැඳවලා විශාල ප්‍රමාණයක් ආයෝජකයෝ අවිල්ල ලෑස්ති වෙලා ඉන්නවා. අද වෙනකොටත් අපිට 95 පෙට්‍රල් පිරිපහදු කරන්න බෑ. 92 තමයි පුළුවන්. ඉතින් ඒ වගේ අපේ පිරිපහදුවේ කාර්යක්ෂමතාව සහ ධාරිතාව වැඩි කිරීමේ වැඩපිළිවෙල අපි පටන් අරන් තියෙනවා. මාසයකමාරකට වගේ කාලයකට තමයි උපරිම අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ ගබඩා කරත් මේව පාවිච්චි වෙන ටැංකිය. ගබඩා කරලා අයින් කරලා තියෙන ටැංකිය නෙමෙයි. පාවිච්චි වෙන ටැංකිය. ඒ කියන්නේ පාවිච්චි කරලා අඩු වෙනකොට තමයි ඊළඟ නැවෙන් ගෙනල්ලා පුරව ගන්න වෙන්නේ. ඒතර අපිට බෆර් ස්ටොක් එකක් කොහෙත්ම තිබිලා නැහැ. දැන් ඒක හදන ව්‍යාපෘති අපි පටන් අරන් තිනවා. අපි හිතනවා ඒක කරලා ඉවර වුණාට පස්සේ අපිට මීට වඩා යම් ස්ථායීතාවයකට එන්න පුළුවන් කියලා. ඩීසල් වලට රුපියල් 700ක් විතර වෙනකන් කොස්ට් වෙන්න අපිට ඩීසල් ගේන්න සිද්ධ වුණා. එතකොට අපිට මේ මුදල් වලින් සම්පූර්ණ එකම මහ ජනතාවට දාන්න අපි කල්පනා කරේ නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා මැදිහත් වෙලා රුපියල් බිලියන 57ක් අපිට ලබා දුන්න මාස 3ක් වෙනකන් රුපියල් 100ක සබ්සිඩරි එකක් ඩීසල් වලට දෙන්න කියලා. ඊළඟ පාඩුව දරාගන්නේ අපේ CPC එකෙන්. මම හිතන්නේ මේ වගේ විශාල වැඩපිළිවෙලක් එක්ක හොඳ කළමනාකරණයක් යුතුව අපේ බලශක්ති ශේෂ්ත්‍රය අරගෙන යනවා.